දැඩි වියලි ගතිය නිසා කොණ්ඩේ වේලෙනවා. කෙස් අග පැලෙනවා. මේ පැලෙන කොණ්ඩෙට සහ වේලෙන කොණ්ඩෙට සැහැල්ලු කරගන්න, කන්ඩිෂනර් කරගන්න අපි පුංචි සත්කාරයක් කෙසෙල් ගෙඩි වලින් හදමු. කෙසෙල් කියන්නේ ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක්. හොඳට ඉදෙන්න ඕන. අමු කෙසෙල් ගන්න එපා. කෙසෙල් වල තියෙන පොටෑසියම්, ස්වභාවික තෙල් සහ විටමින් වර්ග කොණ්ඩය පෝෂණය කරනවා. ඒ විතරක් නෙමේ, කෙසෙල් වල තියෙන හැම පෝෂණීය ගුණයක්ම හිස කෙස් වලට උරා ගැනීම මගින් කොණ්ඩේ දීක් වෙනවා. අපි බලමු මේ පැක් එකට අවශ්‍ය වන ද්‍රව්‍ය. හොඳට ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් ගන්න. බාගෙට ඉදුණු ඒවා එපා. යෝගට් හැන්දක් හෝ ෆ්‍රෙෂ් මිල්ක් හැඳි දෙකක් ගන්න. මී පැණි හැන්දක් ගන්න. ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් මේස හැන්දක් ගන්න. මෙතනදී සුදු පොල් තෙල් නම් වඩාත් හොඳයි. ඔයාලට මේක හදාගන්න තියෙන්නේ මෙහෙමයි. මුලින්ම කෙසෙල් ගෙඩි වල පොතු ටික අයින් කරලා බ්ලෙන්ඩර් කරගන්න. මෙතනදී බ්ලෙන්ඩර් කරගන්න කියලා කියන්නේ අතින් පොඩි කරනකොට කෑලි හිටිනවා. එතකොට ඔළුවේ ගානකොට අපිට පොඩි අවුලක් දැනෙන නිසා මෙහෙම පොඩි කරගත්ත, ඒ කියන්නේ බ්ලෙන්ඩර් කරගත්ත කෙසෙල් වලට ඔලිව් ඔයිල් හැන්දක් දාන්න. ඊළඟට මී පැණි හැන්ද සහ යෝගට් හැන්දත් එකතු කරලා හොඳට කලවම් කරන්න. කලවම් කරගත්තට පස්සේ මේක භාවිතා කරන්නේ මෙහෙමයි. පිරිසිදු කරගත්ත කොණ්ඩේ පුරාම බ්‍රෂ් එකකින් හෝ අතින් හොඳට ගාන්න. ඊට පස්සේ කෙස් අග්ගිස්සෙත් හොඳට ගාන්න. ගාලා ඔළුව හොඳට එකම ගුලියක් විදිහට සකස් කරලා ෂවර් කැප් එකකින් මහන්න. පැය භාගයකට වඩා තියෙනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඇල් වතුරින් සෝදලා හරින්න. බලන්න ඔයාලගේ කොණ්ඩේ කන්ඩිෂනර් කරා වගේ ලස්සනට තියේවි. මේ විදිහට සතියට දෙවරක් ගානේ මාස 3ක් විතර යනකොට ඔයාලගේ කොණ්ඩේ හිතුවට වඩා දෙගුණයකින් දික් වෙලා තියෙන බව දකින්නට පුළුවන් වෙනවා.